දෙදස් 27 එල් තියරි රැපිට් ටෙස්ට් 12 එකේ ඩිස්කෂන් එක පටන් ගන්න තියෙන්නේ. පේපර් එක අරන් ලෑස්ති වෙන්න රැපිට් ටෙස්ට් ඩිස්කෂන් එකට. එකේ පළවෙනි ප්‍රශ්නය සහ දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ අතරම දැන් මේ පදාර්ථයේ වායු අවස්ථාව කියන කොටසෙන් දෙවෙනි ප්‍රශ්නේ දාලා තියෙන්නේ රසායනිකකරණයේ අනුමාපන කොටසේ. පළවෙනි ප්‍රශ්න ලේසි. දෙවෙනි ප්‍රශ්න තමයි චුට්ටක් ට්‍රිකි ප්‍රශ්නයකට තියෙන්නේ. ඒතර පළවෙනි ප්‍රශ්නේ කියනවා කෙල්වින් 300 හි පවතින පරිමාව 3ක් වී පරිමාවක් ඇති බඳුනක කිසියම් පීඩනයක් යටතේ හීලියම් වායුව අන්තර්ගත වේ. කෙල්වින් 400 හි පවතින තවත් දෙකක් වී පරිමාවක පළමුව කී බඳුනේ පීඩනයට සමාන පීඩනයකින් H2 වායුව අන්තර්ගත වේ. මෙම බඳුන් දෙක එකිනෙකට සම්බන්ධ කළ විට ලැබෙන අවසන් පද්ධතිය මුළු පීඩනයද එක් එක් බඳුනේ පැවති ආරම්භක පීඩනයට සමාන වේ නම් අවසාන පද්ධතියේ උෂ්ණත්වය ගණනය කරන්න කියලා කියන්නේ. මේක අමාරු ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට භාජන දෙකක් එකිනෙක සම්බන්ධ කරලා තියෙන්නේ පළවෙනි භාජනය තියෙන්නේ 300යි කෙල්වින්. එයාගේ පරිමාව 3ක් වී මෙතන එකතු කරනවා කියන භාජන දෙක. සහ එයාගේ පීඩනය මම P කියලා දාගන්නම්. ඊළඟ එක්කෙනාගේ පරිමාව 2ක් වී ඉතින් 3ක් වී 2ක් වී කියන්නේ තේරුම් ගන්න මම පරිමාණයට නෙමෙයි ඇඳලා තියෙන්නේ. කෙල්වින් තියෙනවා කියන්නේ 400යි කෙල්වින් උෂ්ණත්වයේ සහ එයාගේ පීඩනයත් P පීඩනයමයි තියෙනවා කියලා කියන්නේ. මේක තියෙනවා කියන්නේ හීලියම් වායුව, මේක තියෙනවා කියන්නේ හයිඩ්‍රජන් වායුව. එතකොට මේ දෙන්න එකතු කරනවා කියලා කියන්නේ එකතු කරාට පස්සේ හැදෙනවා අලුත් පද්ධතිය. එතකොට එයාගේ පරිමාව 5ක් වී මේ භාජන දෙක එකතු කරනවා කියලා කියන්නේ. එතකොට මේකේ හීලියම් සහ හයිඩ්‍රජන් වායුව තියෙනවා. මේ දෙන්න එකිනෙක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එතකොට මෙයාගේ උෂ්ණත්වය තමයි අහලා තියෙන හැබැයි ඒගොල්ලෝ කියනවා පීඩනයේ මුල් අවස්ථාවෙම තියාගන්නවා කියලා. එතකොට මේ වගේ භාජන දෙකක් එකතු කරන ගණන්වලදී අපි ඉස්සෙල්ලාම සැලකිලිමත් වෙන්න ඕනේ මේ වායුන් දෙක එකිනෙක ප්‍රතික්‍රියා කරනවද කියලා. මොකද ಜಾති දෙකක වායුන් තියෙන්නේ වායුන් දෙක එකිනෙක ප්‍රතික්‍රියා කරනවද කියලා චෙක් කරගන්න. එතකොට මේ ප්‍රතික්‍රියාවේ තියෙන හීලියම් සහ හයිඩ්‍රජන්, හීලියම් කියන්නේ නිෂ්ක්‍රීය වායුවක්. එයා හයිඩ්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එතකොට තේරුම් ගන්න ඕනේ භාජන දෙක එකතු කරා කියලා කොහෙවත් තැනක ඒගොල්ලෝ කියනවා සංවෘත තත්වයට තමයි තියෙන්නේ. එතකොට පදාර්ථයට හුවමාරු වෙන්න chance එකක් නැහැ. ඒ කියන්නේ මෙතන තිබ්බ හීලියම් මවුල ගානම මෙතන තියෙනවා. මෙතන තිබ්බ හයිඩ්‍රජන් මවුල ගානම මෙතන තියෙනවා. මම ඕකම තමයි ගාන හදන්න පාවිච්චි කරන්න යන්නේ. එතකොට මඩ එකපාර මෙයාගේ මවුල ගණන් දෙක දැන් මෙතන අපි සම්බන්ධය හදාගත්තා. මෙතන මම මවුල ගන්න N හීලියම් කියලා ගන්නම්. මෙතන NH2 කියලා ගන්න. එතකොට මේ දෙනාගේ එකතු වෙන්නේ මෙයා හැදිලා තියෙන්නේ. එතකොට මෙතන N total කියන එක්කෙනා හැම වෙලාවෙම හැදිලා තියෙන්නේ. මුළු මවුල ගණන හැදිලා තියෙන්නේ N හීලියම් plus NH2 එකතු වෙලා. ඊට පස්සේ PV සමාන nRT පාවිච්චි කරන්න. PV සමාන nRT වල n උක්ත කරගත්තොත් මට එනවා PV බෙදීම RT. එතකොට n total කියන එක කියනවා මම හදාගන්න යන්නේ. මෙතන අවසාන පද්ධතිය. අවසාන පද්ධතියේ මවුල ගාන මට ලියන්න පුළුවන්නේ එයාගේ පීඩනය සහ මේ conditions ටික පාවිච්චි කරලා. එතකොට එයාගේ පීඩනය P. මොකද ඒගොල්ලෝ දීලා තියෙනවා මුළු පීඩන මුල් පද්ධතියේ භාජනවල පීඩනම තමයි අවසාන පද්ධතියේ තිබ්බේ කිය. P පරිමාව දැන් 5යි v භාජන දෙක එකතු කරලා තියෙන්නේ R කියන්නේ කොහොමත් නියතයක් T තමයි හොයන්න තියෙන්නේ. මම T කියලා දාගන්න. ඊට පස්සේ මේ දෙනක එකතුව හීලියම් ඉන්න පද්ධතිය සලකලා මම දැම්මොත් එහෙම මේ අපි හොයාගත්ත ප්‍රකාශනය පීඩනය P පරිමාව 3ක් v R උෂ්ණත්වය දීලා තියෙනවා කෙල්වින් උෂ්ණත්වය කෙල්වින් 300යි කි. ළඟට හයිඩ්‍රජන් භාජනයට දැම්මොත් එහෙම යාගේ පීඩනය P පරිමාව 2ක් v R නියතය උෂ්ණත්වය දීලා තියෙනවා කෙල්වින් 400යි කි. ඉතින් බලන්න මේකේ දන්නේ නැති එකම පදය T විතරයි. මේ v කැපිලා යනවා P කැපිලා යනවා R උත් කැපිලා යනවා. එතන එනවා එතකොට 5 බෙදීම T සමානයි T කැපිලා යනවා 3 බෙදීම 300යි කියන්නේ 1ට 100යි 2 බෙදීම 400යි කියන්නේ 1ට 200යි. ඉතින් මේක සුළු කරලා ගන්න මේ සරල සමීකරණයක් විදිහේ මේක සුළු කරලා ගත්තොත් එහෙම පොදු හරයක් ගන්න එපා. 5 බෙදීම T එනවා පොදු හරය ගත්තොත් මෙයාව 2කින් වැඩි කරන්න මෙයාවත් 2කින් වැඩි කරන්න. එතකොට එනවා
2.3යි 3 බෙදීම 200යි කිය. මේක සුළු කරලා ගත්තාම t එනවා. බලන්න 205ක් 10යි 10 බෙදීම 3යි 333.333යි වගේ වගේ කෙල්වින් වලින් එන්නේ. හරි සරල ගානක් තියෙන්නේ concept එක තේරුම් ගන්න. මොකද සංවෘත භාජනයක් තියෙන. එතකොට මෙයාගේ මවුල ගානේ මෙයාගේ මවුල ගානේ එකතුව අවසාන පද්ධතියේ මවුල ගානට සමාන වෙනවා. මොකද එකිනෙක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එකපාර පාවිච්චි කරලා හදන්න පුළුවන්. හරි දෙවෙනි ප්‍රශ්නේ කියනවා ජලීය ද්‍රාවණයක සෝඩියම් කාබනේට් සහ සෝඩියම් බයිකාබනේට් පමණක් අඩංගු වේ ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 40ක් ගෙන 0.4යි ඝන ඩෙසිමීටරයට මවුල වූ HCl මගින් අනුමාපනය කරයි. අනුමාපන දර්ශකයේ මෙතිල් ඔරෙන්ජ් නම් සිදුවන ප්‍රතික්‍රියා ලියා දක්වන්න. අනුමාපන දර්ශකය ෆිනොප්තලීන් නම් සිදුවන ප්‍රතික්‍රියා ලියා දක්වන්න. මෙතිල් ඔරෙන්ජ් සහ ෆිනොප්තලීන් යටතේ අන්තලක්ෂයන් අතර පවතින අනුපාතය 5ට 2යි කියලා දීලා තියෙනවා. සෝඩියම් කාබනේට් සාන්ද්‍රණය 0.4යි MOL DM ඍණ 3 නම් සෝඩියම් කාබනේට් සාන්ද්‍රණය අහනවා. එතකොට අනුමාපනය සිද්ධ කරන්නේ HCl 0.4 HCl ද්‍රාවණයකින් තමයි අනුමාපනය කරන්නේ. එතකොට ඝන සෙන්ටිමීටර් 40ක සාම්පලයක් තමයි පාවිච්චි කරනවා කියලා කියන්නේ. ඒතර මෙයා ඇතුලේ සෝඩියම් කාබනේට් ඉන්නවා සෝඩියම් බයිකාබනේට් ඉන්නවා. ඊළඟට මෙයාගේ ඩේටා එකක් දීලා තියෙනවා සෝඩියම් බයිකාබනේට් වල සාන්ද්‍රණය 0.4යි MOL DM ඍණ 3 කිය. මේ ඝන සෙන්ටිමීටර් 40ක් තමයි පාවිච්චි කරන්නේ මුළු පරිමාව. එතකොට පළවෙනියට අහලා තියෙන තියරි ප්‍රශ්න දෙකක් මම තියරි පැහැදිලි කරන්න යන්නේ නැහැ. මෙතිල් ඔරෙන්ජ් දර්ශකයේ තිබ්බොත් මොකද වෙන්නේ කියලා. මෙතිල් ඔරෙන්ජ් නම් දර්ශකයේ විදිහට තියෙන්නේ සෝඩියම් කාබනේට් HCl එක්ක ප්‍රතික්‍රියා කරලා එයාගේ ස්ටෙප්ස් දෙකම කම්ප්ලීට් කරනවා. සෝඩියම් ක්ලෝරයිඩ් CO2 සහ ජලය බවට. තුලිත කරගන්න මෙතන දෙකක් දාන්න මෙතන දෙකක් දාන්න. ඊළඟට සෝඩියම් බයිකාබනේට් HCl එක්ක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් ක්ලෝරයිඩ් CO2 සහ ජලය හදන. එහෙනම් තුලිත ප්‍රතික්‍රියාව. ඊළඟට ෆිනොප්තලීන් දර්ශකයේ යටතේ ෆිනොප්තලින් යටතේ දර්ශකයේ වෙන්නේ සෝඩියම් කාබනේට් ටික විතරයි. යාගේ පළවෙනි ස්ටෙප් එක විතරයි කම්ප්ලීට් කරන්නේ. ඒකට හේතුව සිද්ධාන්ත පන්තිවල පැහැදිලි කරලා තියෙන්නේ. පළවෙනි ප්‍රතික්‍රියාව විතරයි සිද්ධ වෙන්නේ. එයා සෝඩියම් බයිකාබනේට් වලින් වැඩේ නතර වෙනවා. සෝඩියම් බයිකාබනේට් හදලා HCl හදන. එතකොට ඔන්න පළවෙනි ප්‍රශ්න දෙක හරි. අනුමාපන දර්ශකය මෙතිල් ඔරෙන්ජ් නම් සිදුවන ප්‍රතික්‍රියාව ලිව්වා. ෆිනොප්තලින් නම් සෝඩියම් කාබනේට් HCl අතර ප්‍රතික්‍රියාව ලිව්වා. එතකොට මෙතනදී වර්ණ විපර්යාසය අහලා නැහැ ප්‍රශ්නේදී. මෙතිල් ඔරෙන්ජ් වර්ණ විපර්යාසය යන්නේ සෝඩියම් බයිකාබනේට් කියන්නේ භස්මයක්. එයා කහ පාට ඉඳලා රතු වලට යන්නේ. ඊළඟට ෆිනොප්තලින් භස්මයකට දැම්මහම රෝස පාටයි. එයා යනවා ආම්ලික මාධ්‍යයේදී අවර්ණ තත්ත්වේ. ඔක තමයි අනුමාපනයේදී අතරම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ තමයි ගාන අහලා තියෙන්නේ. ගාහනේ දීලා තියෙනවා මෙන්න මේ ප්‍රතික්‍රියා දෙකේදී අන්ත ලක්ෂ දෙක අතර අනුපාතය 5ට 2යි කියන. ඒ කියන්නේ මෙතිල් ඔරෙන්ජ් දර්ශකයේ යටතේ මම අනුමාපනය TV1 කියලා ගන්නම්. මෙතනදී මම TV2 කියලා ගන්නම්. ඒගොල්ලෝ දීලා තියෙන්නේ TV1 සහ TV2 අතර අනුපාතය 5ට 2යි කිය. මෙතනදී මම සලකන්නම් සෝඩියම් කාබනේට් මේ ඝන සෙන්ටිමීටර් 40 ඇතුලේ තිබ්බ මවුල ගාන N1 කියලා. මෙයාගේ සෝඩියම් බයිකාබනේට් මවුල ගාන මම ගන්නම් N2 කිය. N2 ගාන නම් මට දැනටම හොයාගන්න පුළුවන්. එයාගේ සාන්ද්‍රණය දීලා තියෙනවා. එතකොට මම ලියන්නම් ඝන සෙන්ටිමීටර් 40ක පවතින සෝඩියම් බයිකාබනේට්
මවුල ගණන 1000ක 4 වැඩි කරනවා 10 ඍණ 1යි පරිමාව 40යි. එතකොට එනවා 4 වරක් 16යි 16යි 10 ඍණ 3යි කිය මවුල ගන්න. ගන්න වැඩි. එතකොට මෙතන 16යි 10 ඍණ 3ක් මවුල තියෙනවා නම් සෝඩියම් බයිකාබනේට් මෙතන ඉන්නවා 16 වැඩි කරනවා 10 ඍණ 3ක්. ඊට පස්සේ එයා HCl එක්ක ප්‍රතික්‍රියා කරන්න කොච්චර මවුල ප්‍රමාණයක් යනවද? 16 වැඩි කරනවා 10 ඍණ 3. එකට එකයි ස්ටොයිකියෝමීතිය. ඊට පස්සේ මෙතන ගානේ දීලා තියෙනවා මේගොල්ලෝ අතර අනුපාතය 5ට 2යි කියලා. මම මෙතනදී කරන්න යන්නේ මෙයාගේ මවුල ගන්න සෝඩියම් කාබනේට් මවුල ගන්න මම දන්නේ නැහැ. එයාව අපි N1 කියලා ගත්තා. දැන් අපි N1 N2 ඕනේ නැහැ. දන්නේ නැතිවද එක්කෙනෙක් තියෙන හින්දා අපි දැන් N2 ගියාගේ හොයලා නැති. එතකොට මම මෙයාව N1 විදිහටම තියාගෙන නැත්නම් N කියලා වැඩි තියාගෙන යන්න. එතකොට මෙයාගේ N මවුල ප්‍රමාණයක් නම් තියෙන්නේ HCl වැය වෙනවා 2ක් N ප්‍රමාණය. ඊළඟට ෆිනොප්තලින් දර්ශකයේ තියෙනකොට සෝඩියම් කාබනේට් තියෙන්නේ N ප්‍රමාණයක් නම් HCl උත් වැය වෙනවා N ප්‍රමාණය. මම අනුපාතයට ගේන්න යන්නේ. එතකොට තේරුම් ගන්න HCl ගේ සාන්ද්‍රණය දීලා තියෙනවා නම් HCl ගේ සාන්ද්‍රණය දීලා තියෙනවා නම් සාන්ද්‍රණය දීලා තියෙනවා 0.4යි කියලා අපි මෙතිල් ඔරෙන්ජ් දර්ශකයේ යටතේ මේ අනුමාපනය සම්පූර්ණ වෙන්න අපි බලමු HCl කොච්චර පරිමාවක් මේගොල්ලන්ට යනවද කියලා. එතකොට දැන් මෙහෙම හදන්න පුළුවන්. එතකොට HCl වැය වෙන මුළු මවුල ගාන මට ගන්න පුළුවන්. මේ දෙනක එකතුවේ. එතකොට මේ අනුමාපනය සම්පූර්ණ වෙන්න, ඒ කියන්නේ මේ මෙතිල් ඔරෙන්ජ් දර්ශකයේ යටතේ මේ ප්‍රතික්‍රියා දෙක සම්පූර්ණ වෙන්න HCl මවුල 2ක් N ධන 16 වැඩි කිරීම 10 ඍණ 3ක් වැය වෙලා තියෙනවා. එතකොට මේ ප්‍රතික්‍රියාව සම්පූර්ණ වෙන්න N මවුල ප්‍රමාණයක් වැය වෙලා තියෙනවා. දැන් මම කරන්න යන්නේ මේ මවුල ප්‍රමාණය අඩංගු වෙලා තියෙන පරිමා දෙකට ප්‍රකාශන දෙකක් හදාගන්න. හදලා ඒගොල්ලන්ගේ අනුපාතය දීලා තියෙනවා. ඒතර අපි දන්නේ නැති එකම පදය එන්නේ. එතකොට මේ මවුල ප්‍රමාණය අඩංගු HCl ගේ පරිමාව මට හදා ගන්න පුළුවන්. අපි අර සාමාන්‍ය සමීකරණයේ සාන්ද්‍රණය හොයනවා C සමාන N බෙදීම V. එතකොට මම පළවෙනි අවස්ථාවේ පරිමාව ගන්නම් මෙතන TV1 කියලා. එතකොට TV1 උක්ත කරලා ගත්ත හැකි බලන්න මම එකපාර ආදේශ කරනවා. මවුල ගණන් දෙකක් N ධන 16 වැඩි කරනවා 10 ඍණ 3යි. සාන්ද්‍රණය 0.4. ඔන්න පළවෙනි අන්තලක්ෂ පාඨාංකයට වැයවන HCl සඳහා ප්‍රකාශනයක් හැදුවා. ළඟට මේකම ආදේශ කරලා TV2ට මට හදා ගන්න පුළුවන් මවුල ගාන N සාන්ද්‍රණය 0.4. ඔන්න ඒකටත් ප්‍රකාශනයක් හදාගත්තා. එතකොට දැන් අනුපාතයේ දීලා තියෙනවා TV1 සහ TV2 අතර අනුපාතය 5ට 2යි කියලා. මම ඕක තමයි පාවිච්චි කරන්නේ. එතකොට TV1 බෙදීම TV2 5 බෙදීම 2යි. ඕක පාවිච්චි කරන්න. 2ක් N ධන 16 වැඩි කරනවා 10 ඍණ 3 බෙදීම 0.4 බෙදනවා TV1 බෙදීම TV2 N බෙදීම 0.4 5 බෙදීම 2 කැපිලා යනවා. ඊට පස්සේ මම සුළු කිරීම මෙතනට ගෙනියන්න. ඒතර මෙතන සුළු කරලා ගත්තට පස්සේ 2යි N ධන 16 වැඩි කරනවා 10 ඍණ 3 බෙදීම N එනවා 5 බෙදීම 2යි කියලා. සුළු කිරීම කරන්න මේක මේ පැත්තට වැඩි කරන්න. එතකොට එනවා 4යි N ධන 32 වැඩි කරනවා 10 ඍණ 3යි සමානයි 5යි N කියලා. ඊට පස්සේ කෙලින්ම N ට අදාළ උත්තරේ එන්නේ N එනවා 32 වැඩි කරනවා 10 ඍණ 3යි මවුල කිය. ඔන්න N ට අදාළ ඩේටා එක හොයාගත්තා.
එන්න එනවා ඝන සෙන්ටිමීටර් 40 ඇතුලේ 32 වැඩි කරනවා 10^3ක් මවුල තියෙනවා කියලා. ප්‍රශ්නේ අහන්නේ සෝඩියම් කාබනේට් සාන්ද්‍රණය. ඉතින් ඝන සෙන්ටිමීටර් 40ක් ඇතුලේ තියෙන සෝඩියම් කාබනේට් මවුල ගන්න දන්නවා නම් සෝඩියම් කාබනේට් වල සාන්ද්‍රණය හොයාගන්න පුළුවන්. මවුල ගන්න හොයාගත්තා 32 වැඩි කරනවා 10^3යි මවුල. පරිමාව 40යි 10^3යි ඝන ඩෙසිමීටර් කැපිලා යනවා 8ට 4යි 8ට 5යි 4 බෙදීම 5යි කියන්නේ දෙකින් වැඩි කරන්න උඩ යටයි දෙකම 40 බෙදීම 10ක් sorry දෙකින් වැඩි කරොත් 8 බෙදීම 10ක් එන්නේ. කියන්නේ 0.8යි mol dm ඍණ 3 කියලා උත්තරය එනවා. හරි ඔන්න රැපිඩ් ටෙස්ට් 12 එකට අදාළව ඩිස්කෂන් එක සම්පූර්ණ කරා.